ඉතින් ඒ නිසා දැන් අද මේ අදහස ප්‍රකාශ කරන්නේ අධර්මවාදී පිළිබඳව එළිදරව් කරන්න නෙමෙයි. කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ වගේ මේ රටට සම්බුද්ධ ශාසනයට වටින විසුණු වහන්සේ කෙනෙක් රැකගැනීමේ අභිප්‍රායයෙන් යුක්තව. ඉතින් කත්නෝරුවේ සිරිධම්ම කියන කෙනා පිළිබඳව මේ සමාජයේ හෙව්වා බැලුවා උන්වහන්සේට ධර්මයට ආරාධනා කරා මිනිස්සු පොඩි බැඳගෙන ඒවට එකතු වුණා. ඕනේ තර්ජන ගර්ජනයමට මට කියනවා කත්නෝරුවේ සිරිධම්ම NGO වලින් සල්ලි අරන්ලු වැඩ කරන්න. ඔව් තව එකක් කියලා තිබ්බ කත්නෝරුවේ නිගන්ට අපෝම් වෙලාගේ ඔහොම බයිනෝ. චෝදනා කරන උදවියට අපි ආරාධනා කරන්න. ඇවිල්ලා බලන්න. තාරුන් එතනට එනවා. ගංජාකාරයාට කුඩුකාරයාට ප්‍රශ්නයක්. කාටද විකුණන්නේ? කොල්ල කුඩු ගහන්නේ නැහැ, කෙල්ල ගයිස් ගහන්නේ නැහැ. කාටද විකුණන්නේ? කවුද මෙතනට පත් කරේ මේ තාරුන්නේ මෙතන ඇදගෙන ඉන්නේ කවුද මේ? සිරිධම්ම හාමුදුරුවෝ. එහෙනම් විනාශ කළ යුතුයි කියන තැන ඉන්නවා. මෙතෙක් කාලෙකට මම කියන්නේ මේ දැන් අපේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ බණ නිවනට යොමු නොවුනා කියන්නකො. ඒ කියන්නේ කත්නෝරුවේ හාමුදුරුවෝ වර්තමාන සමාජීය ගැටලුත් එක්ක තමයි කතා කරන්නේ. ඒ ගැටලුත් එක්ක තමයි මේ ශාසන ප්‍රබෝධය ඇති කරලා තියෙන්නේ. ඒ ගැටලු කතා කරලා ඒවට විසඳුම් ටික දීලා මේ වර්තමාන තරුණ සමාජය යහ මාර්ගට මුලින්ම ගත යුතු වෙනවනේ. නිවන් යන්නත් බෞද්ධයෙක් ඉන්න ඕනනේ. බෞද්ධයෝ පන්සල විකෘතියක් කියලා හිතලා පන්සලෙන් අයින් වෙන කාලෙක උන්වහන්සේ පන්සල වටා තාරුණ්‍ය එක්කස් කිරීමම කොයිතරම් වාග්යක්ද? කොයිතරම් දෙයක්ද? දැන් ඔය නිවන් යන්න බණ දේශනා කරපු උන්වහන්සේලාගේ බණ අහන්න කී දෙනාද හිටියේ? හැබැයි අද මේ වෙද්දෙන් කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝගේ බණක් අහන්න දහස් සංඛ්‍යාත පිරිසක් රොද්ද බැඳගෙන පොර කකා එනවා නේද? රැල්ලට වෙන්න පුළුවන්, ප්‍රසිද්ධියට වෙන්න පුළුවන්. මොන විදිහෙන් ආවත් එන්නේ බණ අහන්නනේ. ඒ රැල්ල බණ රැල්ලක්නේ. ඒ රැල්ල හොඳ මගට වචනයක් හරි එතනින් අරගෙන යන්න පුළුවන් තැනක්නේ. හැබැයි මේක දරාගෙන ඉන්න බැරි සෙට් එකක් ඉන්නවනේ මේ රටේ. කත්නෝරුවේ සිරිධම්ම ඇයි මේ වගේ මිත්‍යා දෘෂ්ටික බුදුබණ නාමයෙන් බණ සමාජගත කරන්නේ? මේවට කියන්නේ බුදුබණ කියලා නෙමෙයි, මේවට කියන්නේ බණ කියලා. මේ වගේ අයගෙන් නම් බණ අහන්නේ ඔබට අර සිංහල සමාජයේ තියෙනවනේ හරි ලස්සන වචනයක් අබසරණයි කියලා. ඔබට අබසරණයි තමයි කියන්න තියෙන්නේ ඉතින්. මේ වගේ මිනිස්සුන්ගේ බණ අහනවට වැඩිය හොඳයි බණ නොඅහා ඉන්න. එහෙම එකක් නෑ, වැඩක් නෑ, හොයන එක වැඩක් නෑ කියන කෙනාට මේ වෙනකොට ලබන අවුරුද්ද වෙනකන් එක දිගට බණ ආරාධනා හම්බෙලා. හරි කොච්චර ජනප්‍රියද? හරි එතකොට කොච්චර මේ මිනිස්සු මේවා නිසා නොමග යනවාද? හරි